साधु 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 සදාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ නිවස සද්ධර්ම මණ්ඩපයක් බවට පත් වෙලා තියෙනවා. මේ පින්වත් හැම දිනම ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසින් තමයි මේ විදිහට වාඩි වෙලා ඉන්නේ. පින්වත්නි, අපි මේ ලබාගත් මනුස්ස ජීවිතේ හරිම දුර්ලභ එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලබාගත් මනුස්ස ජීවිතේ කොයිතරම් දුර්ලභද කියලා. එක ඇහැ කන වෙච්ච කැස්බෑවෙක් වියසිදුරකින් අහස බලනවා වගේ මහා සාගරේ අවුරුදු 100කට වතාවක් කන කැස්බෑවෙක් එළියට එනවා. මුහුද යට ඉඳලා අහස බලන්ට එනවා. එනකොට වතුරේ පාවී තියෙන වියගහක සිදුරක් ඒ කන කැස්බෑ වගේ ඇහැට සම්බන්ධ වෙලා ඒ සිදුරෙන් අහස පේන්න ඕනි කියනවා. මේ කාරණාව හරීම දුර්ලභ එකක්. ආන්න ඊටත් වැඩිය දුර්ලභයි කියනවා අපි මේ ලබාගත් මනුස්ස ජීවිතේ. ඒ නිසා පින්වත්නි, අන්නේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට හඳුනා ගන්න ඕනේ. ගෙවාගෙන ආපු සංසාරේ දිග කොච්චරයිද කියලා අපිට පේන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරා පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන සන්දාවතං සංසරත. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අපි මේ ගෙවාගෙන ආපු සසරේ දුර ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නේ. අපිට පේන්නේ. එහෙනම් පින්වත්නි, කොතරම් දුරක් අපි මේ සංසාරේ ආවද? මේ සංසාරේ ඒ තරම් කල් අපි ආව කියලා අපේ ජීවිතේ පිරිසිදු වෙන්නේ නැහැ. අපේ ජීවිතේ පිරිසිදු පාරිශුද්ධ බවට පත් වෙන්නේ අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු වුණොත් විතරයි. පින්වත්නි, අපට මේ ලැබිලා තියෙන ජීවිතේ හරීම తాවකාලිකයි. හරීම කෙටි ජීවිතයක් තමයි අපට මේ මනුස්ස ලෝකේ ලැබිලා තියෙන්නේ. දිව්‍ය ලෝකේ ආයුෂ අවුරුදු 100 ගණන්, දහස් ගණන් එහෙම තියෙන්නේ. නමුත් අපේ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100කට වඩා නැහැ. 60ක් 70ක් 50ක් වගේ පුංචි ප්‍රමාණයක් ආයුෂ මනුස්ස ලෝකේ තියෙන්නේ.
පුංචි නවාතැන්පලකට ඇවිල්ලා වගේ මේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. සුළු කාලෙකින් සියලු දේවල් අත්හැරලා අපිට යන්න සිද්ධ වෙනවා. එහෙම යනකොට අපි අරගෙන යන්නේ මොනවද? අපි මේ ජීවිතේ අත්හැරලා මරණයටපත් වෙනකොට වෙහස මහන්සි වෙලා හදාගත්ත ගේ දොර දාලා යනවා. හදා වඩාගත්ත දර මුණුබුරන්ව දාලා යනවා. වවාගත්ත ඉඩකඩම් දාලා යනවා. හොයාගත්ත මිල මුදල් දාලා යනවා. එහෙනම් අරන් යන්නේ මොනවද? පින පව දෙක තමයි අරගෙන යන්න වෙන්නේ. නමුත් මේ ලෝකේ මිනිස්සු කියනවා පුත්තා මත්ති ධනං මත්ති. මට ධනය තියෙනවා. මට දරුවෝ ඉන්නවා. පුත්තා මත්ති ධනං මත්ති. ඉති බාලෝ විහඤ්ඤති. මේ මෝඩ කෙනා හිතනවා මට දරුවෝ ඉන්නවා. මට ධනෙ තියෙනවා. දේපල තියෙනවා. කියා මේවට ආස වෙවි ඉන්නවා. අත්තාහි අත්තනෝනාතු. නම තමන්ට තමන්වත් නැහැ. මම කියලා හිතාගෙන හිටියේ මේ ශරීරය අතහැරලා යනවා. හැම දෙයක්ම අතහැරලා යනවා. ඒ නිසා පින්වත්නි අපි ජීවිතේට පින රැස් කරගන්න ඕනේ. අරගෙන යන්න පුළුවන් ඒක යහපත් දේවල්. පින් කුසල් ජීවිතයට රැස් කරගන්න ඕනේ. පව් අකුසල් ජීවිතෙන් දුරු කරන්න ඕනේ. එතකොට තමයි මේ ජීවිතේ සුගතියකටවත් අරගෙන යන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ මහා නාම කියන ශාක්‍ය එනවා. මේ මහා නාම රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කිඹුල්වත්පුරේ හරීම සමෘද්ධිමත් හරීම සරුසාරයි. මේ භාග්‍යවතුන් වහන්සේ මම මේ නගරයට යද්දී මේ නගරේ නොඑක් දේවල් තියෙනවා. ආභරණ නොඑක් සැරසිලි මේ වීදිවල මේ කිඹුල් වතේ වීදිවල මේ නොඑක් දේවල් තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඒ විදිහට යද්දි මට මේ මුණ ගැහෙන්න පුළුවන් කියනවා නොසන්සුන් වෙච්ච ඇතෙක් මුණ ගැහෙන්න පුළුවන් කියනවා. ඒ වගේම මට කුලප්පු වෙච්ච ආශ්‍රයෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම නොසන්සුන් වෙච්ච රතයක් මට මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම නොසන්සුන් වෙච්ච ගැලක් මට මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම නොසන්සුන් වෙච්ච මිනිසෙක් මට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මට මම මේ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරලා මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා මම මේ යන්නේ. නමුත් ඒ වෙලාවට මට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන
සංගයාගෙන තියෙන මේ සිහිය නැති වෙන්න පුළුවන් කියනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මං ඒ වෙලාවෙක මරණයටපත් වුණා. ඒ වෙලාවක මං මරණයටපත් වුණොත් මගේ ජීවිතේට මොකක් වෙයිද දන්නේ කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා නාමයට කියනවා මාබායි මහා නාම. මහා නාම ඔබ බය වෙන්න එපා කියනවා. ඔබ මොකටද බය වෙන්නේ කියලා අහනවා. ඔබ දීඝ රත්තං සද්ධාය පරිභාවිතා චිත්තා. ඔබ දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත වඩලා තියෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි මේ මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් තිබ්බ කෙනෙක්. ඒ පැහැදීම හරි පුදුම එකක්. තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදීමක් ඇති වුණොත් පින්වත්නි හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. හිතේ අකුසල් දුරු වෙලා යන්න පටන් ගන්නවා. හිතට අකුසල් ආවම එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා නිසා හිතනවා මම මේ අකුසල් කරන්න හොඳ නැහැ. මම මේ අකුසල් වලින් ඈත් වෙන්න ඕන. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ නිසා මට මේ වගේ දේවල් සුදුසු නෑ කියලා එයා තමන්ගේ හිතට අකුසල් ආවහම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ආනේ අකුසල් දුරු කරනවා. ඒක තමයි එයාගේ පැහැදුණු සිත. ඒ පැහැදුණු සිතින් එයා සිහි කරනවා මාගේ ශාස්ත්‍රූන් වහන්සේ සියලු කෙලෙස් දුරු කර කෙනෙක්. මාගේ ශාස්ත්‍රූන් වහන්සේ රහසින්වත් පව නොකළ කෙනෙක්. තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ නොයෙක් 이르දි බලයෙන් යුක්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මාර්ගයක් ගමන් කරා. ඒ සුන්දර නිවනට බුදුරජාණන් වහන්සේ පැමිණවදාලා. සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන් නිදහස් වුණා. උන්වහන්සේ අනුත්තරයි. ලෝකයේ දෙව් මිනිස් සත්‍යව දමනය කරනවා. දඬු මුගුරු නැතුව, අවි ආයුධ නැතුව දමනය කරනවා. දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අනිත් අයට කියලා දුන්නා. ඒ වගේම ඒ සියලු ගුණ දරන්නට වාග්යවන්ත පුණ්‍යවන්ත කෙනා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මං සරණ ගියේ කියලා එයාගේ හිතේ නිතරම අර ශ්‍රද්ධාව වැඩ කරනවා. ශ්‍රද්ධාව හිතේ වැඩ කරනකොට අන්න එයාට අකුසල් කරන්න හිතෙන්නේ. එයා එක දේවල් වලට ආස කරන්න යන්නේ නැහැ. එයා මේ ලෝකේ මිනිස්සුන්ට වෛර කරන්න, තරහ කරන්න, ක්‍රෝධ කරන්න, අන්නේ එකට කරන්න, ඊර්ෂ්‍යා කරන්න, අන්නේ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අකුසල් මිනිස්සු කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නැති නිසා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් මේ ලෝක මිනිසුන්ට අකුසල් කරන්න හිතෙන්නේ. හිතේ පැහැදීම තිබ්බන.
එහෙනම් අන්න එයා පැහැදීමෙන් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහා නාමට කිව්වේ මහා නාම ඔබ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ සද්ධා පරිභාවිතං චිත්තං සද්ධාව ඔබේ හිතේ වඩලා තියෙනවා. ආනේ නිසා ඔබේ හිතේ ඔය සද්ධාව තියෙනවා. ඒ නිසා ඔබ බය වෙන්න ඕනේ කියනවා. සද්ධාය පරිභාවිතං චිත්තං. ඒ වගේම සීල පරිභාවිතං චිත්තං. ඔබ බොහෝ කාලයක් සීලය වඩලා තියෙනවා. සීලය කියලා කියන්නේ මේ කය වචනේ සංවරය. එයා සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ අන්න සීලය වඩලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන කෙනා අනිවාර්යයෙන්ම අකුසල් දුරු කරන සීලය වඩනවා. සිල්වන්ත ජීවිතයක්. ඒ සිල්වන්ත ජීවිතේ කැලැල් නැහැ. පිරිසිදු වස්ත්‍රයක් වගේ. කහට නැති පිරිසිදු වස්ත්‍රයක් වගේ අන්න යාගේ ජීවිතේ සිල්වත් කරගන්නවා. සීල පරිභාවිතං චිත්තං. මානම් ඔබ බොහෝ කාලයක් මේ සීලය වඩලා තියෙනවා කියලා. සිල්වත් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බොහෝ කාලයක් සුතේ වඩලා සුත පරිභාවිතං. ඔබ බොහෝ කාලයක් ධර්මය දරාගෙන ඉන්නවා. දහම් දැනුමින් යුක්ත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යම් දහම් තියනවාද? යම් ධර්මයක් තියෙනවාද? අන්නේ ධර්මයට ආස කරන මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා හැම දෙයක්ම එයා ඉගෙන ගන්නවා. අන්න එකක් නෑර ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ගිහි ශ්‍රාවකයෝ මේ නන්ද මාතා කියලා කෙනෙක් හිටියා. මේ නන්ද මාතාව බුදුරජාණන් වහන්සේගේ මේ සුත්ත නිපාතය කියලා දහම් කොටසක් තියෙනවා. මේ දහම් කොටසම කටපාඩම් කරගෙන උදේ පාන්දරම අවදි වෙලා මේ ධර්මයේ සජ්ජායනා කරනවා. මේ සූත්‍ර. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා චිත්ත ගණපති කියලා. මෙයා හොඳට ධර්මයේ දන්නවා. මෙයා මේ පැවිදි ශ්‍රාවකයන්ට ධර්මයේ කියලා දෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයෙන් සන්නද්ධ වෙලා හිටියා. සුත ධනයෙන් යුක්ත වෙලා හිටියා. ඒ නිසා ඒගොල්ලෝගේ ජීවිත සුන්දර වුණා. ඒගොල්ලෝගේ ජීවිත යහපත් වුණා. සුතයෙන් යුක්ත වුණා. සුතේ වඩපු හිතක් තිබ්බා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඔබ බොහෝ කාලයක් ත්‍යාගයේ වඩලා තියෙනවා. ඡාග පරිභාවිතං චිත්තං. ඔබ බොහෝ කාලයක් මහා නාම මේ ත්‍යාගය පුරුදු කරලා තියෙනවා. ඒ තමයි පින්වත්නි ත්‍යාගය කියලා කියන්නේ තමන් සතු දේවල් අත්හරිනවා. මේ ලෝකයේ මිනිස්සු මසරුයි. තමන් ළඟ තියෙන දේවල් දෙන්න කැමති නැහැ. ලෝභයි. දෙන්න කැමති නැහැ. නමුත් අර බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා ඡාග
ඡාගය වඩලා තියෙනවා. දීම හැම වෙලේම දීම පුරුදු කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුච්චතාගෝ. එයා දීමට හැම වෙලේම යමක් වෙන් කරලා තියෙනවා කියනවා. පයද පාණි. මේ දීමට එයා මේ අර්ධක සෝරගෙන ඉන්නේ කියනවා. දාන සංවිභාග රතෝ. මනාකොට සංවිධානය කරලා දෙනවා කියනවා. පින්වත්නි මේ ත්‍යාගය පුරුදු කරපු අය හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ තමන්ගේ ශරීරයේ මාංශ පවා දන් දුන්නා. එක්තරා අවස්ථාවක එක ශ්‍රාවිකාවක් මේ ශරීරයේ මාංශ පවා දන් දුන්නා. ඒ තරම් අතහැරීමක් පුරුදු කරලා තිබ්බ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. පින්වත්නි මේ ලෝභය කියලා කියන්නේ තමන්ගේ හිතට කිරුටක්. ඡාගය පුරුදු කරනකොට ටික ටික දෙන්න පුරුදු කරනකොට අන්න තමන්ගේ හිතේ මේ ලෝභය දුර වෙනවා. තමන් මේ දීම ත්‍යාගය වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මහා නාමයට කියනවා ඔබ බොහෝ කාලයක් මේ දීම පුරුදු කරපු කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ බොහෝ කාලයක් මේ ප්‍රඥාව පුරුදු කරපු කෙනෙක්. ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මේ දහම් අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන තියෙන අවබෝධය. කුසල අකුසල යහපත අයහපත ගැන තියෙන අවබෝධය. මේ ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන තියෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන ඔය කර්ම පහ ඔබට තියෙනවා කියනවා. දැන් ඔබ ඔබේ ජීවිතේට ගලපලා බලන්න ඕනේ. මටත් තියනවාද? මටත් තියනවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව? මටත් තියනවාද සීලය? මටත් තියනවාද දහම් දැනුම? මටත් තියනවාද ත්‍යාගය? මටත් තියනවාද ප්‍රඥාව? ආන්නව මටත් තියනවාද කියලා Taman තුලින් බලන්න. එතකොට මේ ලෝකේ කිසි කෙනෙක් මරණය අභියස බය වෙන්නේ නැහැ. ඔන්න ඒ කාරණා තමන්ගේ ජීවිතවල තියෙනවා නම් එයාගේ ජීවිතය හරිම සුන්දරයි. හරිම ලස්සනයි. එයා අකුසල් දුරු කරලා කුසල් දහම් වඩන කෙනෙක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා මහා නාම ඔබ බය වෙන්න එපා කියන. ඔබට ඔය කරුණු තියෙන නිසා ඔබ මරණයටපත් වුණාට පස්සේ ඔබේ ඔය ශරීරය හිවල්ලු කාලා ගියත් කමක් නැහැ කියනවා. බලු කැනහිල්ල කාලා ගියත් කමක් නැහැ කියනවා. උගුස්ස ගිජුලිහිනිය නොඑක් සතුන් කාලා ගියත් කමක් නැහැ කියන මේ ශරීරේ. මොකද පින්වත්නි මේ මැරුණාට පස්සේ මේ ශරීරයෙන් වැඩක් තියනවද? නැහැ. ඉන්න කාලේ තමයි මිනිස්සුත් එක්ක යහපත් විදියට ඉන්න ඕනේ. ඉන්න කාලේ තමයි ජීවත් වෙන කාලේ තමයි මිනිස්සුන්ට උදව් උපකාර කරලා සැනසෙල්ල ඉන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාලේ. මොකද මැරුණාට පස්සේ පින්වත්නි වැඩක් නැහැ. මැරුණාට පස්සේ නමුත් මිනිස්සු විශේෂයෙන් සලකන්නේ මැරුණාට පස්සේ. ලොකුවට මල ගෙදර අරගෙන උත්සවයක් වගේ එහෙම කරනවා. නමුත් වැඩක් නැහැ. ඒක රොඩක්.
ඒ ජීවිතයෙන් විඥානේ පහ වෙලා ගිහිල්ලා මේ ලබාගත් මනුස්ස ජීවිතේ ජීවත් වෙලා ඉදි තමයි මිනිස්සු එක්ක හොඳට ඉන්න ඕන. මොකද මරණයට පස්සේ අපි ළඟට ආයේ එයා ඉන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ශරීරය මොනවා වුණත් කමන්නේ කියනවා. ඔබේ හිත තමයි විශේෂගාමි වෙන්නේ කියනවා. ඔය කරුණ පහ තියෙනවා නම් ඔබ සුගතිය යනවා කියනවා. ඔබේ ශරීරේ වැඩක් නැහැ. ඒ කියන්නේ ඇතෙක් පාගලා මැරුවත්, අස්වැග්ගේ හැප්පිලා මැරුණත්, රියකට යට වුණත්, මොනවා වුණත් මේ කරුණ පහ තියෙනවා නම් සුගතිය යනවා කියනවා. දැන් කාලේ මැරෙන මිනිස්සු පින්වත්නි එහෙමද? ඒව පුරුදු කරලා නැහැ. මේ තමන් ඉන්න තැනට ආස කරනවා, තමන්ගේ නෑදෑයින්ට ආස කරනවා. එහෙම ආස කර කර මැරිලා යනවා. අනේ ඊට පස්සේ දුගතිය යනවා. එක්ක නිරේ යනවා, එක්ක තිරිසන් ලෝක යනවා, එක්ක ඉන්න තැනම പ്രേත භූත ආත්ම ලබාගෙන උපදිනවා. සංසාරේ යන ගමනේ මහා අනතුරකට වැටෙනවා. ඒ නිසා පින්වත්නි හොඳට ජීවිතය ගැන හිතන්න ඕනේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ මනුස්ස ජීවිතේ තියෙනකම් යහපත් දේවල්ම කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට කියනවා ඔය ශරීරය ගැන නෙමෙයි. මෙන්න මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඔන්න ගිතෙල් කලයක් අරගෙන කෙනෙක් යනවා. ගිතෙල් කලයක් අරගෙන ඒ කෙනා ගංගාවක් මැදින් යනවා. ගිතෙල් කලයක් අරගෙන ගංගාවක් මැදින් යද්දී මේ ගංගාව මැද්දේ අර ගිතෙල් කලේ බිඳෙනවා. බිඳෙනකොට පින්වත්නි මොකද වෙන්නේ? අර කටු ටික යටට යනවා. අර තෙල් ටික උඩ පාවෙනවා. ඒ වගේ කියනවා මේ කරුණු පහක් වඩලා තියෙනවනම් මේ හිත විශේෂගාමි වෙනවා කියනවා. මේ ශරීරය කොහේ ගියා මොනවා වුණා අපි හිතමු අපි බස් එකකට හැප්පිලා මැරෙන්න පුළුවන්. දියේ ගිලිලා මැරෙන්න පුළුවන්. සතෙක් සර්පෙක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. අන්න ඒ මොනයම් ආකාරයකට අපි මරණයටපත් වුණත් අපේ හිත වැඩිලා තියෙනවා නම් අර ගංගාවේ උඩට ගිතෙල් මතු වුණා වගේ අපේ ජීවිතේ සුගතිය යනවා. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්ත්‍රියක් හිටියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා එක්තරා ගම්මානයකට වැඩියා. මේ ගම්මානෙට වැඩම කරාට පස්සේ මේ ගම්මානෙ හිටියේ බමුණු. ඉතින් මේ බමුණු ලිං වහලා දැම්මා. ශ්‍රමණ ගෞතමයන්ටයි ශ්‍රාවකීන්ටයි ඇල් වතුර පොදක් දෙන්න කියලා මේ තරහට මොකද කරේ? අර ලිං ඔක්කොම පින්වත්නි වහලා දැම්මා. ලිං වහලා දැම්මට පස්සේ දැන් කවුරුත් මේ වතුර දෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමකට පිපාසය හැදිලා එක නිවසකට ගියා.
ඉතින් මේ නිවසට ගියාට පස්සේ මේ නිවසේ කාන්තාවක් ඉඳලා අර ස්වාමීන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කළා. පැන් වීදුරුවක් පූජා කළාට පස්සේ මේ බමුණොට මේක ආරංචි වුණා. ඊට පස්සේ බමුණෝ ඇවිල්ලා ගල් ගහලා අර කාන්තාව මරණයටපත් කළා. මේ කාන්තාව මරණයටපත් වුණාට පස්සේ පින්වත්නි දැන් එයා මරණයටපත් වෙද්දි දැන් සාමාන්‍ය මිනිස්සුෙකුට ඒ වගේ දෙයක් වුණා නම් අනේ අර හාමුදුරුවන්ට පෑන් දීලා මට වෙච්ච දේ කියලා තරහින් තමයි මැරෙන්නේ. තරහින් මැරිලා යනවා අපාය. නමුත් අර ස්ත්‍රිය එහෙම හිතුවේ නෑ. එයා හිතුවා අනේ මට කොච්චර ලාභයක්ද මං ආර්යයන් වහන්සේට පෑන් පූජා කරගත්තා. මම මේ ගල් ගහලා මරණයටපත් වෙන්න සිද්ධ වුණත් මට මේ වද දුන්නත් මම මේ මගේ හිත කිලුටු කරගන්නේ නෑ. එයා හිත කිලුටු කරගත්තේ නෑ. එයා මැරුණා. හරියට නිදා පිපිදියා වගේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ තමයි පින්වත්නි ඉපදුනේ. ලස්සන විමානයක ලස්සන දිලිසෙන රූපයක් ඇතිව සුන්දර පැම් පොකුණු තියෙන රන් රුවන් මණික් වලින් හැදුණු විමානයක ගිහිල්ලා තමයි ඇයි පහළ වුනේ. මේ මනුස්ස ලෝකෙට ආවෙත් නෑ. මනුස්ස ලෝකයක් ඉක්මවල දිව්‍ය ලෝකෙට ගියා. දිව්‍ය ලෝක සැප සම්පත් ලැබුවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ හිත තමයි හදාගන්න ඕනේ. නමුත් මේ ලෝකේ මිනිස්සු මේ කය තමයි පෝෂණය කරන්නේ. මේ කයට නොයෙක් ආකාරයේ ඇඳුම් පැළඳුම් දෙනවා. ලෙඩ රෝග වලට ආහාර පාන දෙනවා. නොයෙක් දේවල් කරනවා. කයට හරියට සලකනවා. නමුත් හිතට අකුසල් එද්දී අපි දුරු කරන්නේ නැහැ. අපි කයට ලෙඩක් හැදුනොත් යනවා හොඳම වෛද්‍යවරයා හොයාගෙන. හොඳම වෛද්‍යවරයා හොයාගෙන ගිහිල්ලා ඒ හොඳම වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් ඒ බෙහෙත් වේලක්වත් වරද්දන්නේ. අපි ඒ කියන විදිහටම බොනවා. මේ ආහාර ගන්න එපා කිව්වොත් ඒවා ගන්නෙ නැහැ. මේවා කන්න කිව්වොත් ඒවා කොහේ හරි ගිහින් හොයාගෙන ඇවිල්ලා ඒවා කනවා. සතියක් නාන්න එපා කිව්වොත් නාන්න නැතුව ඉන්නවා. අන්න අපි අපේ කයේ තියෙන රෝග දුරු කරගන්න කොච්චර මහන්සි වෙනවද? නමුත් අපි දන්නේ අපේ හිතේ රෝග තියෙනවා. හිතේ රෝග සුව කරගන්න කවුද මහන්සි වෙන්නේ? හිතේ රෝග වලට බෙහෙත් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන විදිහට වැඩ කරන්නේ කවුද? අන්න සසරින් මිදෙන්න උවමනාවක් තියනවා. සසර රෝගය මේ සංසාරේ කියලා කියන්නේ මහා භයානක රෝගයක්. සසරේ අනේක විශාලම ලෙඩේ විශාලම රෝගයක් අපට හැදිලා තියෙනවා. මේ සසරේ යාම නිසා නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ආදී ලෝකවල ගිහිල්ලා විඳවනවා. අපට දුක නැමැති රෝගේ වැළඳිලා අන්න ඒක අපි දන්නේ නැහැ. මේ සංසාරේ නැමැති රෝගයට බෙහෙත් දුන්නේ එකම එක්කෙනා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ආන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිහිට පිළිසරණ ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලබාගත්තොත්
එයා මේ සංසාරේ නැමැති රෝගී සදහටම නිදහස් වෙනවා. මේ රාග, දේශ, මෝහ නැමැති කෙලෙස් රෝගයන්ට හසු වෙලා යන මේ සංසාර ගමනින් එයා නිදහස් වෙන්න මහන්සි ගන්නවා. එහෙනම් අර වෛද්‍යවරයා කියන විදිහට බෙහෙත් ගන්නවා වගේ අපට සංසාරේන ගමනේදී බැරි වුණා බුදුවරු කියන විදිහට අපේ ජීවිතේ හරි ගස්ස ගන්නට. ධර්මයේ තියෙන විදිහට අපේ ජීවිතේ ප්‍රතිපදාවක් ඇති කරගන්න බැරි වුණා. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවන් අපේ ජීවිතය තුළ දියුණු කරගන්න අපට බැරි වුණා. ආන්නේ බැරිකම නිසාම අපි මෙච්චර කාලයක් සතර අපායේ වැටි නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකවල වැටි මේ සංසාරේ ආවා. අපට පේන්නේ නැහැ පින්වත්. අපි ආවේ කොහෙන්ද මේ ලෝකෙට කියලා අපි දන්නේ නැහැ. අපි මරණින් මත්තේ යන්නේ කොහාටද කියලා අපි දන්නේ නැහැ. නොදන්න ගමන, ඇස් දෙකට නොපෙනෙන ගමන අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේවත් මේ සද්ධර්මයේ ඇහුණු වෙලාවේ ඒ සද්ධර්මයේ අවබෝධ කරගන්න පුංචි උත්සාහයක්වත් ගත්තේ නැත්නම් අඩුම තරමේ සිරගුණ ධම්මවත් වැඩුවේ නැත්නම් අපි මහා අනතුරකට වැටිලා ආයේ මේ සසරටම වැටිලා දුක් විඳ යනවා. ඒ නිසා චුට්ට හරි තමන්ගේ ජීවිතේට දාන සීල භාවනා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරගන්න. සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගේ තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන. ආන්න එතකොට අපේ ජීවිතයට පිළිසරණක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ සමහර අය ඉන්නවා ඒගොල්ලෝ අඳුරේ ඉන්නේ කියනවා. ඒ කියන්නේ පින්වත්නි සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. නොයේක ආකාරී දේවල් එයාලා කරනවා. එහෙම කරලා ඒගොල්ලෝ ආයම දුගතියකටම යනවා. එයාලා දුගී දුප්පත් වෙලා ඉඳලා සත්තු මරලා සොරකම් කරලා ඒ වගේ ජීවිත ඇති කරගෙන ආපහු යනවා ඒ වගේ ලෝකවලට. එයා අඳුරෙන් අඳුරටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා ඒ තමයි ඒ කෙනා අඳුරෙන් ආලෝකයට යනවා කියනවා. එයා දුගී දුප්පත් වෙලා මේ මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. නමුත් එයා අමාරුවෙන් සිල් රකිනවා. චුට්ට හරි දන් දෙනවා. පින්කම් චුට්ට හරි කරනවා. අන්න එයා අඳුරෙන් ආලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් ඉන්නවා. එයා ආලෝකයේ ඉන්නවා කියනවා. එයා හොඳට සැප සම්පත් ඇතිව හොඳ පවුලක හොඳට ඉපදිලා ඉන්නවා. ඉඩ කඩන් දීපල ඇතුව එයා ඉපදිලා ඉන්නවා. නමුත් එයා සත්තු මරනවා විනෝදයට සොරකම් කරන ධනෙ නැති නිසා නෙමෙයි. එයා විනෝදයට ඒවා කරනවා. සතුටක් පිණිස. වැරදි කාම සේවනය දෙනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා, අකුසල් කරනවා. අන්න එයා ආලෝකයේ හිටියත් එයා අඳුරට යන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි තව කෙනෙක් ඉන්නවා. එයා
ආලෝකයෙන් ආලෝකයටම යනවා. ඒ තමයි මේ ලෝකේ කෙනෙක් හොඳට සැප සම්පත් ඇතිව මේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. අන්න එයා දාන දෙනවා, සිල් රකින්නවා, යහපත් දේවල් කරනවා. අන්න එයා ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්වත්නි අපි අඳුරේ ඉපදිලා හරි ආලෝකයේ ඉපදිලා හරි අපිට දැන් මේ ලැබුණ අවස්ථාවේ අපි ආලෝකයෙන් ආලෝකයේ කරා මේ අඳුරේ ඉන්නවා නම් අඳුරෙන් ආලෝකයේ කරා යන්න ඕනේ. ආලෝකයේ ඉන්නවා නම් ආලෝකයෙන් ආලෝකයටම යන්න මහන්සි ගන්න. එහෙම නැතුව අඳුරට ගියොත් අපේ ජීවිතේ ආය කවදා මනුස්ස ජීවිතයක් මනුස්ස ලෝකෙ උපදීද කියලා අපිවත් දන්නේ නැහැ. මේ අද හිටිය අද ජීවත් වෙන අපි හෙට ඉඳීද කියලා කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි අජේව කිච්ඡං ආතප්පා කෝ ජඤ්ඤා මරණං සුවේ මේ අද මැරෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා මේ කළ යුතු දේ අදම කරන්න ඕනේ. හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනෙන මච්චුනා මේ මහා සේනායති මාරයත් එක්ක අපි givisුමක් ගහගෙන නැහැ කියනවා. ඔබ අද මැරෙනවා, ඔබ හෙට මැරෙනවා, ඔබ අනිද්දා මැරෙනවා කියලා එහෙම අපි දන්නේ නැහැ. එහෙනම් අපි අපේ ජීවිතේට මේ ජීවත් වෙලා ඉන්න කාලේ පින් කුසල් පුළුවන් තරම් අපේ ජීවිතවලට එකතු කරගන්න මහන්සි ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔහේ ගෙවිලා යාවි. අර බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයට කිව්වා වගේ අපිත් තුල දියුණු කරගන්න ඕනේ ගුණධර්ම. සද්ධාව දියුණු කරගන්න ඕනේ. සීලය දියුණු කරගන්න ඕනේ. දහම් දැනුම ඇති කරගන්න ඕනේ. ත්‍යාගය දීම ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. අන්න එතකොට මේ ලබාගත් මනුස්ස ජීවිතේ පින්වත්නි හිස් එකක් වෙන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ හිස් එකක් බවට පත් වෙන්නේ වටිනා එකක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම තම තමන්ගේ ජීවිතවල මේ ගුණ ධර්ම ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. මොකද අපිට මේ ශ්‍රී සත්‍ය ධර්මය හැමදාම ඇහෙන්නේ. ධර්මය අහන්න ලැබුණ වෙලාවේ ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට අරගන්න ඕනේ. එහෙම නැත්නම් අඳුරේම ඉපදිලා අඳුරේම මැරිලා යන අය බවට අපිපත් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ විදිහට මේ පින්වත් සියලු දෙනා ඒ උතුම් ධහම ශ්‍රවණය කරලා තම තමාගේ ජීවිතයට පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. ඒ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් හැම දිනාගේම ජීවිත සුවපත් වීමට උපකාර වේවා